ඔන්න ඉතින් වෙනදා වගේම අදත් පොඩි ගමනක් යන්න හදන්නේ. මේක කලින් කරපු වීඩියෝ එකක්. හැබැයි දැන් තමයි අප්ලෝඩ් වෙන්නේ. ඔක යන්නේ ලේක් පාක් එකට තියෙනවත් දන්නේ. ලේක් පාක් කියලා තමයි වෙන්නේ. කිලෝමීටර් එකමාරක් විතර වගේ තියෙනවා කියලා වෙන්නන්නේ. මේ වීඩියෝ මම ෂෝට් එකක් විදියට කලින් මම හදලා ෂෝට් වීඩියෝ ටයිප් එකකට මම හදලා ඉවරලා දැම්ම කොහොම හරි FB එකට අප්ලෝඩ් කරේ. මේ පෙන්නන විදියට කිලෝමීටර් එකමාරක් වගේ තියෙන්නේ. පයින් ගියේකි කැමරාවත් අල්ලගෙන ඉතින් මම තනියම ගියෝගේ යනවා වාරදී. මුල් දවස් ටික නම් ටිකක් ඒක එන අමුතුයි. දැන් එක ගානක් යන්නේ ඒක කරලා පුරුදු වෙලා. මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ටිකක් පරක්කු වුණා. මොකද බිසි හින්දා මට මේක ඇත්තටම අමතක වෙලා ඉතින් මේක ලැප් එකේ තිබිලා ඉවරලා මම කොහොම හරි එඩිට් කරලා කොහොම හරි එක්ස්පෝර්ට් එක ගහලා තමයි මම මේ දාන්නේ. දැන් මචං පාරවල් පැනගෙන ඉස්සරහට යනවා කොහොම හරි. ඔතනින් කිලිම් යන්න ඕන. කිලිම් ගියාට පස්සේ මෙතනින් පාර පැනලා ඉස්සරහට යන්න ඕන. කොහොම හරි මචං එලි බහිද්දි නම් 4 විතර ඇති. පොඩ්ඩ ඉතින් ඔය දන්නේ නැද්දි වීඩියෝ කර අනම්මනම් කර ඉද්දි වෙලාව ගියා. එන්න තියෙනවා මචං බාන්න මම පට්ට මාසයි මේකට. ඒකේ වීඩියෝ කැලලකුත් ෂේප් එක ගත්තා ඉතින් වැඩි වට කරගෙන බෑ. අයිතිකාරයවත් එම්ම ගහලා පන්නනවා. පුරුදු පාරකමයි යන්නේ. සමහරක් පිට ඔයාලා මීටර ඇති මම අර සී view එකක් බලන්න ගියෙත් මේ පාරේම තමයි. ඒකට ගියේ කෙලින්ම යන්න තියෙන්නේ. මේකට අපිට ඉස්සරහින් හැරෙන්න ඕන. අද මචං වැඩි සෙනග නෑ. සිකුරාදා සමහරක් අය නිවාඩු නෑ ඇත්තටම. ඒ කියන්නේ අර ගොඩක් අයට සාමාන්‍ය නිවාඩු දී නිරිදන්නේ. මෙන්න කළුවකෙක් ඉන්නවා කළුවක. මෙන්න මෙතෙන්වත් අපිට පාර පැන ගන්න ඕනේ ඉස්සරහට. මෙතනින් පැනගෙන අපිට ඉස්සරහින් වමට හැරලා යන්න තියෙන්නේ. මැප් එකේ පෙන්නන විදියට. මැප් එකත් බලාගෙන කොහොම හරි ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහින් වමට දැම්මට පස්සේ මේ පාර හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉතින් 30ක් ඇවිල්ලා මොනවා හරි බොන්න ගන්න ආවා. දැන් ඉතින් බීම දවරන මොනවද බොන්නේ කියලා. කොහොම හරි ඉතින් මේක ගත්තා රිටා කියලා කරලා. ඒක මටම ගැලවෙනවා මාතෘ රිටා වගේ ඉඳලා. ඊට පස්සේ මචල්ලා ඉතින් බීම එකත් අරගෙන එලි බැස්ස යන්න. දැන් නම් කොහොම හරි එතනම තමයි ඉන්නේ. කොහොම හරි පාකේ ඉස්සරහම තමයි. මෙතනින් ඉතින් ඇතුළට යන්න තමයි තියෙන්නේ. මේක ඇතුළට ආවම මචං වෙනම ලෝකයක් වගේ. මොකද අර ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයේ මැද්දේ ඉඳලා මේ වගේ දැනකට ආවම පට්ටම නිස්කලංකකමක් තමයි දැනෙන්නේ. පාක් එක මැද්දේ තිබ්බ පාලමින් එහා පැත්තට මාරු වුණා. ඉලක්ක වගේ එකක් තියෙන. ඒක නෑ වතුර නෑ. වතුරේ ඉඳිලා. දැන් ඉතින් වාඩි වෙන්න දැනක් වා ගන්න ඕන. බීම එක බොන්නත් ඕන. ඇවිදලා මාන්සි. කොහොම හරි මචං ඉතින් ඔහොම ටිකක් ඇවිදගෙන යද්දී ඉඳ ගන්න දැන් නම් තිබ්බා. ඒ ඉඳදී එතන ඉඳගෙන ගිනා බීම එක බොන්න පටන් ගත්තා. මොකද ඉතින් මහන්සි. ඇවිදලා බීම එක බොන ගමන් ඉතින් ඉන්න කට්ටියට කෝල් අරගත්ත කතා කරන්න. කොහොම හරි ඉතින් බීම එක වීලා ඉවරලා ආයි රවුමක් යන්න කියලා තමයි හදන්නේ. ඔයාලට පේනවනේ පාකෙන් එහා පැත්තේ තියෙන්නේ ඔක්කොම බිල්ඩින්. ඔක්කොම කොන්ක්‍රීට් වනාන්තරේ. පාක් එකකින් මෙහා පැත්තේ තමයි මුහුද තියෙන්නේ. ඒ කියන්නේ මම මේ ඉන්නේ කෙළවරේ. කොහොම හරි ඉතින් ඔහම ඉස්සරහට ඇවිදගෙන යද්දී හම්බුණා ඥාවුව සෙට් එකක්. මේගොල්ලෝ ගොඩක් කාලෙකින් ඉඳන් මෙතන ඉන්නවා වෙන්න ඕන. මොකද පැටවුත් ගහලා හිටියා. පොඩි පැටවුනුත් හිටියා. පාක් එකට එන මිනිස්සු කොහොම හරි කන්න බොන්න දෙනවා වගේ. ඒක තමයි ප්ලේට් තියලා තියෙන්නේ.
ඊට පස්සේ ඉතින් ඥාවෝ ටිකත් හුරතල් කරලා ආයෙ ඉතින් ඉස්සරහට යන්න පටන් ගත්තා. ඉස්සරහට කියන්නේ දැන් ඉතින් කෙලින්ම යන්නේ ෆ්ලැට් එකට තමයි. මොකද ඉතින් ආයෙ කැරක් කැරක ඉන්න වෙලාවක් නැහැ. ඔයාලට පේනවනේ කළුවර වෙලා තියෙන්නේ. ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා වීඩියෝ වලට FB එකේම. ඒ හින්දා හිතාගෙන ඉන්නේ දිගටම වීඩියෝ දාන්න. YouTube එකෙත් ලොං වීඩියෝ වැටේ අනිවාර්යෙන් දිගටම. ඒ හින්දා හැමෝම subscribe කරන්න. මං ලින්ක් එක ෂෙයා කරනවා FB එකේ TikTok එකේ දෙකේම YouTube එකේ. ඒ හින්දා හැමෝම subscribe කරන්න. මොකද YouTube එකේ විතරයි දැනට අඩු සංඛ්‍යාවක් ඉන්නේ. TikTok FB දෙකේම නැගලා යනවා වැඩේ. එහෙනම් අදට නවතිනවා. පස්සේ සෙට් වෙමු.